මොනාද පුතේ ඔය විසි කළා දාන ඔය ජරාව ගන්න අහුලන්න එපා නැගිටින්න යන්න අරගෙන මට මෙතන හතු ගන්න. චණ්ඩි අයියේ අපි වැඩපොළ ඉන්න දවස්වල නම් යාළුවොත් එක්ක ට්‍රිප් ගියා එහෙම ගියා. දැන් අපි කොහෙවත් ගියේ නෑනේ චණ්ඩි අයියේ. මේකනේ වැඩේ. දැන් බියදම සැරයි. බබත් ඉන්නවනේ. සල්ලි කීයක් හරි හම්බෙච්ච වෙලාවක අපි ට්‍රිප් එකක් යන්කෝ. කවද්ද අපි යන්නේ චණ්ඩි අයියේ? ඒක නෙමෙයිනේ බබා මං කියන්නේ. අපි ඉතින් ට්‍රිප් එකක් යන්. මොකද්ද චණ්ඩි අයියේ හැමදාම යන් කියනවා විතරයිනේ යන්නෙත් නෑනේ ඔයා කවදාවත්. මේ පාර නම් අනිවාර්යෙන් ට්‍රිප් එක අරගෙනම යනවා. මේ පාර නම් අනිවාර්යෙන්ම යන්න ඕනේ චණ්ඩි අයියේ. ඒක නෙමෙයි කෝ බබා. ඒක තමයි මාත් බැලුවේ. අයියෝ මේක බය කරන්නේ පට්ටිය. මෙයාට බඩගිනිත් ඇති. එන අපි යන්නේ නේද? යන්න. මොකද චණ්ඩි අයියේ කල්පනා කරන්නේ? මම මේ කල්පනා කරේ අපේ වත්තේ විතරක් වැඩ කරලා දැන් ජීවත් වෙන්න බෑ. ළමයාටත් හොඳ ගාණක් යනවා. ඔයාටත් මොනවත් අරන් දෙන්න බැරි වුණානේ. ඒකින්ද මං හවස මුරටවත් යන්න කියලා ඉන්නේ. එහෙම කොහොමද චණ්ඩි අයියේ? මම මේ ගෙදර තනියම ඉන්නේ. නෑ ඉතින් මේ වත්තේනේ මුර කරන්නේ. මට සැරෙන් සැරේ ඇවිල්ලා බල්ල යන්නත් පුළුවන්. බලමුකෝ මම මාත්‍යත් එක්ක ගැන කතා කරන්න ඕනේ. බලමු අපි මොනවා හරි කල්පනා කරලා බලමු චණ්ඩි අයියේ. ඒක තමයි මං එන වත්තට පොඩ්ඩක් ගිහින් එන්න. හරි චණ්ඩි අයියේ එහෙනම්. නිලු මට හරියට බඩගිනි යන්නේ. කෝ කෑමක් ගේන්නකෝ. ඉන්න චණ්ඩි අයියේ අරන් එන්නම්. අද හොඳටම වැඩ කරා. ඒකයි බඩගිනි වැඩි. වතුර එකක් තියාගන්න චණ්ඩි අයියේ. ඔයා කෑවද? ඔව් මං කාලේ ඉන්නේ චණ්ඩි අයියේ ඔයා කන්නකෝ. බබත් කෑව නේද? ඔව් බබා හැම කාලා ඉන්නේ. බබා කොයිද? එයාගේ වැඩේ කොච්චරවත් ඉතින් සෙල්ලම් කරන එකනේ චණ්ඩි අයියේ. දැන් කොයි හරි සෙල්ලම් කර ඇති. මට කියන්න දෙයක් තියෙනවා. මොකද්ද? අර මං කලින් ගියේ ගාමන්ට් එකේ සඳුනි කියලා මගේ යාළුවෙක් ඉඳියනේ. ඕව. එයා කිව්වා මට ආපහු වැඩට එන්න කියලා චණ්ඩි අයියේ. ඔයා කොහමද වැඩට ගිහිල්ලා? ඒතකොට ළමයා බලාගන්නේ කවුද? අපි එක මොකක් හරි කරගමු චණ්ඩි අයියේ. මම යන්න මෙපේ ඉතින් කොහොමද නැත්තම් ජීවත් වෙන්නේ අපි දෙන්න. එහෙම කියලා හරියන්නේ නැහැ නිලු. ඔයා වැට්ට යන්න ඕනේ නැහැ. මම කීයක් හරි හම්බ කරන්න ඕනේ. ඒ වයින් අපි කාලා බීලා ජීවත් වෙනවනේ. බලමුකෝ මං රෑ වැට්ට හරි ගියාම කීයක් හරි වැඩියෙන් හම්බ වෙනවනේ. එතකොට අපිට ජීවත් වෙන්න පුළුවන්. ඔයාලා හිතන්නේ තාම පරණ විදිහට. මේ මං කියන දේ අහන්න. ඔයා වැට්ට යන්න ඕනේ නැහැ. මම මොකක් හරි කරලා බලා ගන්නම්කෝ. එහෙම හරියන්නේ නැහැ නේ චණ්ඩි අයියේ.
මගේ පුතේ මම වැඩට ගියාම පුතා තාත්තත් එක්ක පරිස්සමෙන් ඉන්න ඕනේ. අම්මට අග්ගාලා එන්නේ මං එන්නම් පුතාට චොකලට් අරගෙන ටොපි අරගෙන පුතාස දේවල් හැම දෙයක්ම අරගෙන එන්නම්. පුතා තාත්තත් එක්ක පරිස්සමෙන්ම ගෙදර ඉන්නකෝ. මගේ මැනික. අද නම් බඩු සුපිරි මාරි මාවේ. තව චුට්ටක් ගාලා මඩ මොමලේ. ඔව් ඔව් ඔව්. ආ. ඔය ගැවුත් නියමයි මලයා. ඒක නෙමෙයි මාටි මාවේ. ඔව්. අපේ ගෑණිගේ වැඩේ ගාමන්ට යන්න ඕනි කියනවනේ. මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ ගෑණියෝ ගාමන්ට යවන්න. ඉතින් මලයා මේකයි ප්‍රශ්නේ. දැන් අද ගෑනු ළමයි බොහොම අමාරුයි කියන දේ නෑ හිතුවක්කාර වැඩි. උංග ඔක්කොම නෙවෙයි, උංග දෙනෙක් නෙවෙයි, ටික දෙනෙක්. අන්නේ කාර්යතා මාටින් අයියේ කියන එක හරියටම හරි මාටින් අයියේ. ඒකනේ. ඔය බලන්න දෙයක් නැති කියලාම අදා ගන්න ඕනේ. නැතුව ඉතින් බෑනේ. අපි හදන්නේ. කොහොමත් මං යවන්නේ ඒක හරි. ඒක නෑ. තමයි. එහෙම යවන්න පුළුවන් ඒ ගාමන්ට නේද? ඔව්. යවන්න නැහැ කියලා බෑනේ මාටින් අයියේ. රටාවක් ඉතින් කරන්නත් ඕනි. ඉතින් ඒක ඔයා සුදුසු විදියක් බලන්න මලයා. නෑ ඉතින් මම හම්බ කරනවනේ. මම දැන් රෑ මුරටත් යනවා. ඔව්. අවුලක් නෑනේ. අවුලක් නෑ. කොහොමත් අපිට කාලා බීලා ඉන්න තියෙනවනේ. කියනවානේ. හරි කොහොමත් මං හරි. යන්න දෙන්නේ හරි හරි ඔයා කැමති නැහැ ඉතින්. අපිට කෙලින්ම අන කළා කියන්න බෑ මලයා. හරිද? නෑ. ඒක තමයි දැන් නම් පොඩ්ඩක් වැඩි වගේ මාටි මං එන ගිහින් ඉන්නද? හරි මලයා යන්න. එන යනවා අය. හරි හරි හොඳයි. ඒටත් එනවා මේ පැත්තේ. පොඩ්ඩක් චොට්ටක් දාලා යන්න. කොහෙද? ඉරෝ. මේ ඉන්නේ. අදත් ආව බීල අනමදයා වගේ මෙතන. දැන් උඹේ එකෙන්ම ආන්නේ. උඹ ගාමන්ට යනවද? ගමේ මිනිස්සුන්ගේ කතන්දර අහන්න බෑ මම උඹට ගාමන්ට යවලා. හරිද? උඹට මං කියන්නේ ඔය ගාමන්ට යන අදහස නවත්ත ගනි. මම යනවා තමයි මිනිහා. උඹ මේ මම උඹට ආයි කියන්නේ ඔය ගාමන්ට යන අදහස අතහැරගනි. ඔන්න මං කිව්වා. දුවේ මම එහෙනම් ගිහිල්ලා එන්නම්. අම්මේ කොහෙද යන්නේ? දුව තාත්තත් එක්ක පරිස්සමෙන් ඉන්නකෝ මම ගිහිල්ලා එන්නම්. එයි මං යනවා එහෙනම්. හරි. නමුසෙට කියලා වැඩක් නැහනේ. නමුසේ යන්ටනක යනවා. හරි පුතේ බුස්සරණයි තාත්තත් එක්ක පරිස්සමෙන් ඉන්නකෝ. ඉතින් නිලු කොහොමද අපේ වැඩපල? වැඩ කරනම් අවුලක් නෑ දරුවෝ. වැඩ කරන කට්ටියත් හොඳයි. සර්ලත් හොඳයි. ඉතින් මට හිතෙනවා වැඩ කරගෙන ඉන්න පුළුවන් කියලා දිගටම. එහෙනම් කමක් නෑ. මං හිතුවේ ආට ගොඩක් අමාරු වෙන්න ඇති කියලා. ඉතින් ඉස්සල්ලාම ආවිල්ලා අමාරු ඇති කියලා වැඩපල. එහෙම ප්‍රශ්නයක් නෑ. මට කට්ටියම හොඳයිනේ වැඩ කරන. ඒක නෙමෙයි මේ නිලු මම කියන්න හිටියේ. මේ උඹ බැඳලා කියලා මම කාටවත් කියලා නෑ. මොකද සර්ලා වුණත් කැමති නොබැඳ ඉන්න ළමයිට. හරිද? ඒ හින්දා උඹ කාටවත් කියන්න එපා බැඳලා ඉන්නේ කියලා. හරි? හරි තරු මං එහෙම කරන්නම්කෝ තරු. නගා ඕතරුවක්කේ මේ අපේ ලයින් සුපර්වයිසර් ඉන්නවනේ. ඕ ඉතින් ඒක ටිකක් හරි වනමාලය ඈ. එහෙමද? ඕ දැන් ඔබ මේ හිට වැඩට යනවනේ. ඕ පොඩ්ඩක් ඉතින් ලයින් පාර දාගෙන ඉඳපන් ඈ. අනේ මම නම් ඕවට කැමති නෑ අක්කේ. ඔයා දන්නවනේ අපේ ගෙදර ආර්ථික තත්ත්වය ළමයි ඉස්කෝලේ යවා ගන්න විදිහකුත් නෑ. අපේ මිනිස්සයා හම්බ කරන දේකුත් නෑ. මම ළමයින්ට උගන්න ගන්න ඕනේ නිසා තමයි මේ ගාමන්ට් එකට ආවේ. හරි බං ඒක තමයි ඒ වුණාට බං උඩක් ඌකට ලයින් එකක් දාගෙන ඉඳපන් ඔය මෙතන ජොබ් එක කරනකම් උඹට වාසියක් වුණා ඉස්සරහට මේ උඹ ඔන්න ඉමිටේෂන් කැටි ගලවලා දාපන් උඹ අරුවට ලයින් එක දාගෙන හිටියා නම් උඹ ඔබේ රත්තරන් බඩු වලින් පුරවයි ඉතින් හරි බලමුකෝ අක්කේ අපි කොහොමද නගා කෑම නම් ගොඩාක් රසයි අක්කේ. එහෙමද මං ඉතින් හැමදාම වෙනින්ද මට නම් රහ නෑ වගේ
රසයි. මේ ඒක නෙමෙයි. මං අර කියපු දේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඈ. හිත ගියාම හරි මං කල්පනා කරලා බලන්නම්කෝ අක්කේ. කන්න කොරිය. දැන් එන ඔක්කොම හරිනේ අපි යන්න දෙනා. ඔව් අපි යන් හිට වැටෙන්නත් එපාතරෝ. අපි යන් එනන් දැන් නේද? අපේ තරුවනේ මේ අපේ සෑම් මේ කොහෙද යන්නේ? මම යනවා තරුව යාළුවෙක් ගෙදර. ඕගොල්ලෝ මෙහෙද ඉන්නේ? ඔව් සර් අපි මෙහෙ තමයි ඉන්නේ. මෙච්චර දුර පයින් එනවද? ඔව් සර් අපි ඉස්සර ටවුන් එකේ හිටියේ දැන් මෙහෙන් ගියක් ගත්ත ටවුන් එකේ කරදරේ හින්දා. මම හිතුවේ නෑ ඕගොල්ලෝ මෙච්චර දුර එනවා කියලා. අලුත් ළමයාත් ඉන්නේ වත් එක්කද? ඔව් සර් මාත් එක්ක මගේ බෝඩිමෙම ඉන්නේ. මගේ යාළුවත් දැන් ඉන්නේ මේ පොඩ්ඩක් ඉස්සර. තව කිලෝමීටරයක් විතර යන්න ඕනේ. ඕගොල්ලෝ දුරද ඉන්නේ? ඔව් සර් අපි තාම පොඩ්ඩක් දුර යන්න ඕනේ. ඉතින් එහෙනම් නගින්න දෙන්න. කමක් නැද්ද සර්? අයියෝ කමක් නෑ දෙන්නම නගින්න. ඔච්චර දුර ඕගොල්ලෝ පයින් යනවා නේද? ඔව් සර් අපි ඉතින් ගොඩාක් දුර පයින් යනවා. ඒකනේ. මොනවා කරන්නද ඉතින් ආ කවුමි බෝඩි වල ඉන්න බෑනේ ඒකනේ. ඉන්න බෑනේ ඒක. සර් අන්නන පේන හරිය තමයි අපි බෝඩිම තියෙන්නේ. මේ ඉස්සරහ ඔව් ඉස්සර අර අතන. මගේ යාළුවා නම් තව ටිකක් දුර ඉන්නේ. හා. මේ ගොඩක් කල්ද ඔය ඇවිල්ලා? ඔව් සර් දැන් මාසයක් විතර මෙතෙන්ට ඇවිල්ලා. හෙට එනව නේද? ඔව් සර් එනවා. සර් ගේ ළඟටම ආපික එන්නකො තේ එකක් බීලා යන්න. කමක් නෑ තරු මම වෙන දවසක එන්න. ඒ වුණාට ඉතින් හරි නෑනේ ගේ ළඟටම ආපික එන්න තේ එකක් බොමු. තේ එකක් නම් බොන්න බැරි මට දැන් එන්න බැරි ගියේ දන්නවනේ. හා. එහෙනම් බයි. හරි පරිස්සමෙන් දෙන්නම. බයි. මේක නෙවෙයි අක්කේ. ඔයා සර්ට මොනා හරි කිව්වද? අද වැඩ කරනකොට සර් මා ගාවට වෙලාමයි හිටියේ. ඔයා මොනා හරි දෙයක් සර්ට කිව්වද මං ගැන? මගෙනුත් ඉතින් අහනවා හැම වෙලේම එක එක උඹ ගැනම තමයි අහන්නේ ඉතින්. ඒක තමයි මාත් බැලුවේ අද වැඩ කරද්දි මල් ළඟමයි සර් හිටියේ. එහෙනම් හොඳයි උඹට නම් පින පෑදිලා එනවා. ඒ වුණාට අක්කේ බලමුකෝ ඉතින්. උඹ ඉතින් බලමු කී ඉඳපන් ඉතින්. ඊට පස්සේ පෙරහැර ගිහිල්ලා තියෙයි. ඒක තමයි මාත් බැලුවේ මේ සර් මොකද මේ මල් ළඟටම වෙලා ඉන්නේ කියලා. හරි හරි ඔහම try කරපන්. නගා මම දැන් හෙට ගෙදර යනවා උදෙන්ම යනවා හොඳද? ඔයා පරිස්සමෙන් ඉන්න ඕනේ. ඔයා වැඩට යන්නේ නැහැ නේ හෙට? අනේ හෙට නම් යන්න බෑ මට අක්කා නැතුව වැඩට යන්න බෑ අක්කේ. මම හෙට ගෙදර ඉන්නම්. හරි කමන්නේ. ඔයා එන පරිස්සමෙන් ඉන්න ඕනේ. හැබැයි හොඳට දොර වහගෙන ඉන්න ඈ. හරි අක්කේ මං ඉන්න. ඒක නෙවෙයි අක්කේ. සර්වත් හෙට ගෙදරට ආවොත් එහෙම ඉතින් හොඳයිනේ බං. ඒ වුණාට අක්කේ මට බයයි නේ. හරි හරි එහෙම එන ගන්න නැහැ. උඹ හොඳට දොර වහගෙන ඉඳපන් කවුරු ආවත් දොර අරින්න එපා. හරි මං එහෙම ඉන්න අක්කා එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්නකෝ.
ඕ මොකද දන්නවද අම්මා සනීප නැණි සුදු මං ටක් ගාලා බලලා එන්නම් ඈ. හරි අක්කේ හරි මං ඉන්නම් ඊට ගෙදර. නංගා මම අම්මා බලලා එන්නම් ගිහිල්ලා. කවුරු කතා කරත් දොර අරින්න එපා. හරි අක්කේ පරිස්සමෙන් එහෙනම් සරණයි. එහෙනම් උයන් කන්න පැටිය. හරි. බඩගින්න ඉන්න එපා. හරි. හරි මං ගිහිල්ලා එන්නම්. හරි. සර් good morning. ගුඩ් මෝනින් කොහෙද තරු? මං යනවා සර් අපේ අම්මට සනීප නෑ. මේ පොඩ්ඩක් ගෙවල් පැත්තට ගිහිල්ලා බලලා එන්න යනවා. ඉක්මනින් එනවා හවස් වෙද්දි. බලන්නකෝ මේ අද වැට්ටියක් නැද්ද ඔයගොල්ලෝ? අද වැට්ටයක් නෑ සර්. මේ මොකද මං අම්මා ලෙඩ වෙලා ඉන්නේ ටක් ගාලා බලලා එන්න යනවා. එතකොට ඔයාගේ යාළුවෝ කොනිලු? යාළුවා නම් ගෙදර ඉන්න පොඩි මේ. නිරවෙන්නෙත් නෑ නේද? එයාටත් යන්න බෑ කියලා මන් නැතුව. මාත් මේ අපි අර යාළුවගේ ගාවට යනවා පොඩි වැඩකට. අර අපේ ගෙවල් ළඟ ඉන්න. ඔව් යත් එක පොඩි ගමනක් යන්න තියෙනවා. ආ. ඉතින් මේ බලමුකෝ යාව දැක්කොත් මම කතා කරලා යන්න. හොඳයි සර්. මේ එන හෙට අනිවාර්යෙන් එන්න මොකද අපි ඕඩර්ස් වැඩිනේ ඔයා දන්නවනේ. හොඳයි සර්. හරියනත් අර ගිහිල්ලා එන්නකෝ. හොඳයි සර් මම ඉක්මනින් අම්මා බලලා එන්නම්. යන පරිස්සමෙන්. හොඳයි සර්. හරි. කවුද මේ? මම නිලු සංජීව මහත්තයා පැට්‍රියේ. මේ සර්නේ. කොහෙද ගියේ? තරු මගදී හම්බුණා. මට කිව්වා ඔයා ඉන්නවා කියලා. තරුණන් අද එන්නේ නැහැ. අම්මට අසනීපයි කියලා තරුව ගෙදර ගියා සර්. ඔව් ඉතින් ඔයා වැට්ට ඇවිල්ලත් නැහැ. ඕ මං අද ආවේ නැහැ තරුව අපු නැති නිසා සර්. මමත් මේ මගට ආපු ගමන් ආවේ යාළුවගේ දෙට්ට ආවා. සර් එහෙනම් ගෙට එන්නකෝ තේ ටිකක් දීලා යන්න පුළුවන්. ඔව් ඉතින් ඔයා මතක් වුණා. ඒකයි ආවේ. හරි සර් එන්නකෝ ගෙට එහෙනම්. අපි ඉතින් කොහෙද ඔයා මතක් කරනවනේ අපිට. ඒකනේ සර් ඒක හොඳයි. වාඩි වෙන්නකෝ සර්. සර් මේ තේ ටික බීලා ඉතියන. ඔයත් ඉතින් මහන්සි වුණා නේද? කොහොමද සර්? නිලු ගෙදර ගියාද? මට මේ දවස් ටිකේ සර් ගෙදර යන්න බැරි වුණා පොඩි වැඩ වගේක් තිබ්බා. ආයෙත් යන්න කලින් කියන්නකෝ. මොනවා හරි ගෙනත් දෙන්නත් එපා නිලුට. ඒකට නම් කමක් නැහැ සර්. සල්ලි ගැන නම් හිතන්න එපා. ඔයා යන්න ඕන දවසේ මට කියන්න. මම එක්ක යන්න. හොඳයි සර්. තරුණ අදින එකක් නෑ නේද? ඔව් අදේනේ කන්න හැ කෝල් කරා එයා. කවද වගේ හිතන්නේ නැහැ සර්. හොඳයි ඉතින් මට තනියට කතා කර කර ඉන්න නිලු හරි ඉන්නවනේ. ඔව් ඒක තමයි සර්. මමත් ওই බැටරි ළමයි හිටියට කිසිම කෙනෙක් එක්ක මේ වගේ කතා කරන්න යන්නේ නෑ. මට නිලු හොද ළමෙක් කියලා හිතුණා. ඒකයි මං ආවේ. අපිට ඉතින් මේ යනවා හැමදාම ඉන්නත් බැහැනේ. මිනිස්සු දැක්කොත්. ඔව් සර් මිනිස්සු දැක්කොත් හොඳ නෑනේ වටපිටේ මිනිස්සු කතන්දර හදන්නනේ බලාගෙන ඉන්නේ. ඒක නෙමෙයි නිලු. මේ වත් වාඩි වෙන්නකෝ. කමන්නේ සර් කවුරු හරි දැක්කොත් හොඳ නෑනේ. මේක අඩවල් කරන්නේ නා. මං සර් එහෙනම් දොර වහලා එන්න. හරි. බය වෙන්න දෙයක් නැහැ නේ මම ඉන්නවනේ. වාඩි වෙන්නකෝ.
ඔක්කොම බිව්වා. රසයිත් ඒක. thank you ඒක නෙවෙයි නිලු. කියන්න සර් කියන්න ගොඩක් දේවල් තියෙනවා. මේ හම්බෙච්ච එක ලොකු දෙයක්. ඔයා හම්බුනට පස්සේ ඇත්තට මගේ වැඩ හරියට කරනවා. ඔයත් ෆැක්ටරි වැඩ ටික හොදට කරනවා. ඉතින් මං හිතන්නේ මම කිව්ව විදියට හැමදේම සිද්ධ වෙනවා. ඒත් එහෙම නේද? ඔව් සර් මම අවංකව වැඩ ටික කරගෙන යනවනේ දාඩියයි නේද? ඔව් සර් මෙතන නම් ෆෑන් එක නෑ ඇඳ ළඟ තමයි ෆෑන් එක තියෙන්නේ එහෙනම් අපි එතෙන්ට යමුද? හරි සර් යන්කෝ යන්කෝ. දාඩි ඉන්නත් බෑනේ. ගොඩක් දාඩියයි නේද? සර්ට එහෙනම් දාඩියයිනේ ෂර්ට් එක ගැලවුවා නම් හරි එන්න ළඟට. දාඩියයි නම් තමයි. ඉතින් ලොකු දෙයක්. අද ඔයාව හම්බුනේ. අපිට මේ නිදාසේ කතා කරගෙන ඉන්න දැනක් තියෙනවනේ දැන්. තරු හැමදාම ගෙදර ගියා නම් අපිට මෙතන හිටියේ. ඒක නෙවෙයි. කියන්න සර් මම ඔයාට ඉන්න තැනක් බැලුවා. එහෙම වුණොත් අපි හෙට යමු. හොඳයි සර් යන්කෝ හෙලෝ. දැන් මෙච්චරලා හිටියනේ. තරව තව ටිකකින් ඉඳ දන්නෙත් නෑනේ. මටත් වැඩ ගොඩක් තියෙනවා. මම එනම් ගිහිල්ලා එන්නද? හරි සර් පරිස්සමෙන් ගිහින් ඔයාලා ඉඳලා තියෙන දුකයි යන්න. මොනව කරන්නද යන්නත් හැබැයි. මම හෙටට කෝල්ලක් දෙන්නම්කෝ. අපි කොහෙට හරි යමුකෝ. හරි ඉක්මනින් මම ඔයාලට කියනවා. හරි ඉස්සන්නේ බයි. ඇයි බය වෙලා වගේ? බය වෙන්න එපා. මම ඔයා ගැන කියලා තියෙන තරුවට හැමදේම. දැන් නිලු මගෙන් ඒ වුණාට සර් මට බයයි තරුවක්ක මං ගැන මොනවා හරි හිතයි තරු කිසිම දෙයක් හිතන්නේ නැහැ නිලු. මම තරුවට හැමදේම කිව්වා. මම ඔයාව බලා ගන්නවා කිව්වා. අන්තිම තරුවට කිව්වා ලබන අවුරුද්දේ මට ඔයා මැරි කරන්න පුළුවන් කිව්වා. ඔයත් ඒ විදිහට ඉන්න ඕනි මං කියන විදිහට. මට බැටරි වැඩවලදී ඔයාව ගාව ගන්න බෑනේ. එතෙන්දි නෝමල් කෙනෙක් විදිහට ඔයා ඉන්න. අනිත් වෙලාවට මම ඔයාට උදව් කරන්න ඕනේ. හරි සර් අපි බලමුකෝ බබා දැන් නැගිටින්න වෙලාව පහු වෙලා බබා නැගිටින්න වැඩට යන්න බෑ අම්මෝ දැන් 8:51යි වෙලාව පහු වෙලා හොඳටම එහෙමද? නැගිටින්න ඔවුනේ යන්නත් තිබේ. එහෙනම් මේ ඔයා ගිහිල්ලා ඉක්මනට ඔස්සේ දාගන්න මං ඉන්න වෙලේ. ඊට පස්සේ මට ගිය හැකිනේ. මම නම් වොෂ් එකක් දාගෙන එන්නම් බබා. ඔව්. ඔය ඉක්මනට ලෑස්ති වෙන්නකෝ. වොෂ් එකක් දාගෙන. යාට කමන්න ඉක්මනට එනවා මම. හරි බබා. පරිස්සමෙන් ඉන්න ඕනේ. හොඳයි එහෙනම්. මම වොෂ් එකක් දාගෙන එන්නකෝ ඉන්නන්ට. හරි. තාත්තේ අද අම්මා නැද්ද? ඒක තමයි පුතේ. තාමටුත් නිවාඩු දීලා තියෙන්නේ. තාම අම්මා ආවේ නැන්නේ. බලමුකෝ අදවත් එයිද කියලා. අපිට උඹට ගිහිල්ලා ටිකක් අරන් එමුකෝ. හා තාත්තේ. බස් එකක් එනකන් අපි හිමීට පයින් යන්නද? හා තාත්තේ.
මේ කවුද මේ කොයන පිස්සු ළමෙක්ද මේ? කවුද බබා? ඔය යන්න යන්න. යන්න. කවුද? දන්නේ කොහොමද පිස්සු ළමෙක්ද මන්ද? යන්න. තාත්තේ අම්මා ඉන්නවා අම්මා කොහෙද පුතේ මෙහෙ? අම්මා වැට්ට ගිහිල්ලා තියෙන්නේ. මේ එන්න. අනිකේ ඔයාගේ කවුරුවත් නැහැ නේ දකින්න. මේ නෙවෙයි ඔයා ඉන්නේ. වාගේ දර ගිහිල්ලා මම දෙන්නේ. මාත්‍යා සමා වෙන්න ඕනේ. මම මේ පොඩි වෝනින් එකක් කියලා යන්න ආවේ. මේ හරියේ හොරුයින්. විශේෂයෙන්ම ඉන්න මහත්තයෝ ගෑනු හොරු. මම මේ මගේ යාළුවෙක්ගේ වයිෆ් කෙනෙක් මේ වගේ රූපයක් තියෙන හින්දා මේ කියලා යන්න ආවේ. මාත්‍යා සමා වෙන්න ඕනේ කිව්වට අන්නෝන් ටික පරිස්සම් වෙලා ඉන්න ඈ. මාත්‍යා එන අපි ගියා. ඔයාට අමාරුද? තාත්තේ ඔයාට මම දැල්ලුමක් කරන් දෙන්නම්කෝ. බස් එකක් ආවෙත් නෑනේ පුතේ. මේකයි. තව චුට්ට දුරයිනේ. අපි මීටි යන්කෝ ඈ. දැන් නිලු ඔයා ගෙදර ගියාට පස්සේ මට පාළුයි. ඒත් ඉක්මනට එන්න ඕනේ. මම ගියාට ඉක්මනට එනවනේ ඉතින් ගෙදර. ඔයා ඕන මං ගෙදරට ගිහින් දාන්න. කමන්නේ මට යන්න පුළුවන්. වැඩි දුරක් නෑනේ. මොනවා කරන්නද ඉතින්? යන්නත් වෙයි නේ. ඔව්. මං කොහොමත් අම්මා තාත්තා ඒවා බලන් දෙන්න. ඒක පුළුවන් වෙලාවට එන්නකෝ ඇවිල්ලා යන්න. ඔව් ඉතින් මේ වෙලාව යන්නත් බෑනේ. අවුරුද්දකට හරි මං එන්නම්කෝ ඇවිල්ලා යන්න. අනිවාර්යෙන් එන්න. හලෝ. යන්නේ මල්ලියා. කොහෙද මේ? හම්බෙච්ච එකත් හොඳයි කොල්ලෝ. මේ මොකද මේ යන්නේ? මේ ළමයාට ඇඳුමක් කරන් දෙන්න ටවුමට යනවා. දරුවා ඉන්න තැන මේවා කිව්වට හොඳද මන්දා? මොකද්ද? මේ ගෑණි මෙන්න මේ මං එන පාරේ වෙන මිනිහෙක් එක්ක එන කතාවක බං. හොඳටම දැක්කද අපේ ගෑණි කියලා? යකෝ මං ළඟට ගිහින් කතා කරලා ආවේ. මං පොඩි වෝනින් පාරක දීලා යාවේ. මගේ යාළුවෙක්ගේ වයිෆ් කෙනෙකුත් ඉන්නවා කියලා ඔය වගේ. මේ ළමයාත් කිව්වා තමයි අම්මා ඉන්නවා කියලා. මම ඒත් විශ්වාස කරේ නෑ. කොයි හරියද ඇත්තටම ඉඳී? පොඩි වෑන් එකක් තිබුණේ. ඒ වෑන් එක මං හිතන්නේ වෑන් එකේ තමයි උන් දෙන්න ඇවිල්ලා තියෙන්නේ. වැඩට යන ගෑනු විශ්වාස කරන්න එපා බං. වැඩට යනවා කියලා ඕන තරම් කොලේ වහලා පිටපයින්නෝ. හොඳයි මම බලන්නම්කෝ. හරි. මගෙන් බලන්න. දැක්කනේ යා කියලා. එනම් කියන්නේ නෑ බං. මොවා විශ්වාස කරා? මම දැම්ම ගිහිල්ලා බලන්න. දරුවා පරිස්සම් කරන් ඈ. ඕම ගෑනු දරුවොත් විකුණනවා බං. නිලු සමුද්‍රේ වැට්ට යනවා කියලා ඕක තමයි කරන්නේ නේ. වහින. මොකද චණ්ඩියාගේ මේ කෑ ගහන්නේ මම අඳුරනේ යාළුවෙන් මේ. මේ කවුද කියලා ඔයා දන්නේ නැති වුණාට මෙයාගෙන් අහන්න මං කවුද කියලා. දන්නවද මෙයා? ඈ? මේ තමයි මගේ ගෑණි. ඔයා ගෑණි? කෑ නිලු ඇත්තද ගහන්නේ කියන්නේ? එපා චණ්ඩියා මේ ඉන්නේ. දරුවට. නිලු මේ ඉන්නේ මෙයාගේ ළමයා. අපි දෙන්නට හම්බෙන්නේ. මේ ඔයාගේද? බාපන් උඹ එළියට. චණ්ඩියාගේ බරුවට කෑ ගහන්න එපා මම අඳුරනේ යාළුවෙන්. යාළුවෙක් අම්මට ගහන්න එපා. ඔයා ඇත්තද මේ කියන්නේ මෙයා? නේ මට සමා වෙන්න මහත්තයා. අර තරුවක තමයි මම හැම දෙයකම වගේ කියන්න ඕනේ මට. දරුවක් නෙමෙයි. අලනෝකෝ. දැනගන්න තිබුණ ළමයෙක් ඉන්නව නේද? මට සමා වෙන්න චණ්ඩියා අයියේ මට පැට්ටිය ඔක්කොම ළමයි දන්නවා. තමුසේ මාත් එක්ක යාළුවෝ කියලා. පුදුම ගෑණියෙන්නේ. කරන්න දෙයක් තිබ්බේ නෑ මට සමා වෙන්න මහත්තයා. මට සමා වෙන්න. මේ වගේ ගෑනු අයියේ අහලකට ගන්න ඕත නෑ. මම මේ ගෑණි විශ්වාස කරා. මම යනවා යන්න. මට සමා වෙන්න. දැන් අඬල වැඩක් නෑ. තමුසේ ඉන්නවා මේ මිනිස්සු ළමයි එක්ක. මම යනවා යන්න. අනේ මහත්තයා මට සමා වෙන්න. දැන් තමයි තේරුණා නේද? ඈ? ඕක තමයි ඔය කියන්නේ. මට සමා වෙන්න. මම කොච්චර කිව්වත් තමුසට කාමන්ට යන්න එපා කියලා. දැන් තමුසේ ගිය තැනක යනවා. තමාවත් දෙන්න බෑ. මොකද? බලන්න.
පුතේ එන්නකෝ මට සමා වෙන්න